භාජනයක් ලිප්පු කියලා සුදුළු උණු ටිකක් දාගන්න. මම ඩෙවල් එක හදාගන්න යන්නේ. රම්පි කරපින් ටිකක් දාගන්න. සේර කෑලි දෙකකුත් දාගන්න. ඉඟුරු ටිකකුත් දාගන්න. දාලා ඒක හොඳට බැදෙන්න දාන්න. මේකට අම්මිරි ටිකකුයි ලුණු ටිකකුයි දාගන්න. සෝයා සෝස් ටිකක් දාගන්න. ඊට පස්සේ ඔයිස්ටර් සෝස් ටිකක් දාගන්න. මේකට ඔයිස්ටර් සෝස් ගන්නවම හරිම රසයි මේ ඩෙවල් එකට. මස් තම්බගත්තු ස්ටොක් එකක් මේකට දාලා හොඳට මේක හිඳෙන්න ඇරලා ඊට පස්සේ අපි මස් ටික දාලා කලවම් කරලා ගන්නවා. මේ තියෙන්නේ අපි හදාගත්තේ ඩෙවල් එක. ඉස්ම පොඩ්ඩක් තියෙන්නත් එක්ක තමයි මම මේක හදාගත්තේ. දැන් ඉතින් අපි මේක බාණ්ඩයි තියෙන්නේ. මම එළවලු බත් එකකුත් හදාගන්නවා. ඒකට බිත්තර 6ක් අරගෙන තෙල් ටිකක් ලිපේ තියලා ඒක දැම්ම මේ භාජනයට දාලා ගම්බිලි කුඩු ටිකක් දාලා ලුණු ටිකක් දාලා දියාගත්තු ලුණු පොඩ්ඩක් දාලා මේක වෙනම බෙද ගන්නවා. ඒකට මම ඊට පස්සේ ඉඟුරු සුදුළු ලුණු ටිකක් දාලා තව ලුණු ටිකක් දාලා මේකට බෙදෙන්න. ඊට පස්සේ අපි කපාගත්ත තක්කලි ටිකක් දානවා. ඊට පස්සේ කැරට් ටික දානවා. ඊට පස්සේ ගෝවා ටික දානවා. දාලා හොඳට කලවම් කරනවා. ඊට පස්සේ මම ලීස් ටික දානවා. ලුණු ටික දාලා හොඳට කලවම් කරලා මේක තියා ගන්නවා. බත් එක ඉදුණාම අපි ටික ටික දාලා රයිස් එක හදා ගන්නවා. මස් ඉවුවින්ද මම මේකට මස් දැම්මේ නැහැ, බිත්තර විතරයි දැම්මේ. මස් මන් ඩෙවල් එකක් දැම්මනේ. ඒක එක තමයි කන්නේ. අල හොලි මස් ඩෙවල් එකයි. මං චිලි පේස්ට් එකකුත් හදාගන්න යන්නේ එළවලු බතට. ඒකට මම තෙල් ටිකක් ලිපේ තියලා මිරිස් කෑලි කුඩු ටිකක් දානවා. ඊට පස්සේ අපි කූනික්ක ටිකක් දාලා වැඩි තෙල් දාන්නේ. තෙල් කන්න හොඳ නැති නිසා ටික වෙන්න තමයි තෙල් දාගන්නේ. ඊට පස්සේ මම මේකට ලුණු ටිකක් දාගන්නවා. සීනි හැන්දකුත් දාලා අපි මේක මද ගින්නේ තියනවා. අපි මේකට සෝයා සෝස් මේ සෑහළු දෙකකුත් දානවා.
මේ ඔයාගේ බත් එක්ක කන්න එක රත් කරන්න. ඔය මූණ නිකන් දිවිලා වගේ තියෙන මොකද මේ පැත්ත? අද වෙලා තියෙන්නේ බෙහෙත් වලට. එහෙම වෙනවද උද? මේ බෙහෙත් වලට එහෙම වෙනවා කියලා කිව්වද? බත් එක රත් කරන්නද ළමයෝ? දැන් ඊයේ බත් එක කියලා ඊළඟට කෑ ගහයි. ඔය තියෙන බත් පිඟානක් පිටියකේ. බත් ඕන දෙකෙන් අරගන්න එන්න. මේ තියෙන්නේ අපි හදාගත්තු chili paste එක. හැබැයි මගේ සේරම ඒවා ඇහෙන්නේ නැති මම ඒක දාලා තිබිලා තියෙනවා. ඒක නිසා